ඇත්තටම මාස 4කින් එලවර්ස් වලට ඒ තුනක් දාගන්න පුළුවන්ද? ඔව් අපෝ පුළුවන්. හැබැයි ඒකට ඔයා මම මේ කියන ස්ටඩි ප්ලෑන් එකට මේ මාස 4 හරියටම වැඩ කරන්න ඕන. මම දන්නවා මේ වෙනකොටත් තාමත් පාඩම් කරන්න හිතලවත් නැති අය ඉන්නවා. තාමත් පොතක් අතින් අල්ලලවත් නැති අය ඉන්නවා. ඒ වගේම කොහෙන් පටන් ගන්නද කොහොම ඉවර කරන්නද කියලා හිතා ගන්න බැරුව වැඩ ගොඩ ගහගෙන පුදුම තරම් ස්ට්‍රෙස් වෙලා ඉන්න අය ඉන්නවා. ඒ වගේම තමයි තව සමහර අය ඉන්නවා මාස 4යිනේ තියෙන්නේ. ඒ මාස 4 පාඩම් කරගන්න කාලෙ මදි කියලා හිතලා දැනටම එක්සෑම් එක අතහැරලා දාලා ඉන්න පිරිසක්. ඉතින් මෙන්න මේ වගේ සිටුේෂන්ස් වල ඉන්න ඔයාලා වෙනුවෙන්ම තමයි මම අද මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඔයා A-levels වලට බයෝ කරන කෙනෙක් වෙන්න පුළුවන්, මැත්ස් කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම ආර්ට්ස්, කොමර්ස්, ටෙක් මේ මොන සබ්ජෙක්ට් එක කරන කෙනෙක් වුණත් මම ඔයාට 100%ක්ම ගැරන්ටි කරනවා මගේ මේ මැජික් ස්ටඩි ප්ලෑන් එකට වැඩ කරොත් හරියටම අනිවාර්යෙන්ම ඔයාට A-levels කොට දාගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ආරාධනා කරනවා වීඩියෝ එක අවසාන වෙනකම් රැඳිලා ඉන්න කියලා. ඒ වගේම ඔයා තාමත් මගේ වීඩියෝස් බලන්නේ මගේ channel එක subscribe කරන්නේ නැතුව නම් මේ දැම්ම ගිහිල්ලා subscribe කරන්න කියලාත් ආදරෙන් මතක් කරනවා. මුලින්ම ඔයා කරන්න ඕන මේ මාස 4 මූලිකවම ඔයාට කරන්න තියෙන වැඩ ටික plan කරගන්න එක. පළවෙනි මාසෙදී ඔයාට කරන්න තියෙන්නේ ඔයා කරන විෂයන් තුනේ මුළු syllabus එකම නිකන් උඩින් කියවගෙන යන එක. ඒ කියන්නේ මේ සබ්ජෙක්ට් එකේ තියෙන මේ දේවල්, මේ සබ්ජෙක්ට් එකේ තියෙන මේ දේවල් කියලා අදාළ විෂයන් ගැන දාලා අවබෝධයක් ලබා ගන්න එක. මොකද මම දන්නවා සමහර අය තාමත් දන්නේ නැහැ ප්‍රශ්නයක් ආවම ඒ ප්‍රශ්නේ ඇවිත් තියෙන්නේ මොන සබ්ජෙක්ට් එකේ මොන පාඩමෙන්ද කියලාවත්. පළවෙනි මාසෙදිම කරන්න තියෙන අනෙත් වැඩේ තමයි ඔයාට ඔයාගේ සබ්ජෙක්ට්ස් තුනේ තියෙන බේසික්ම concepts ටික තියෙනවනේ. අන්න ඒව තේරුම් ගන්න එක. ඒ කියන්නේ දැන් හිතන්න බයොලොජි වගේ theory module එකක් කියලා. ඉතින් බයොලොජි වල තියෙනවා ප්‍රභා සංශ්ලේෂණය ගැන. ඉතින් ප්‍රභා සංශ්ලේෂණය ගත්තොත් ඒක සිද්ධ වෙන පියවර ටික step by step A to Z ඒ theory එක හරියටම ඔයාගේ ඔළුවට දාගන්න ඕන. දැන් ගානක් වුණත් එහෙමයි. ඒ ගාන හරියටම හදන ටෙක්නික් එක මොකක්ද කියලා හරියට තේරුම් ගන්න. ඒ වගේම ඔයා නොදන්න ඔයාට නොතේරෙන තැන් කාගෙන් හරි අහලා හරි දැනගන්න එකත් මේ මාසෙම කරලා ඉවරයක් කරන්න. දෙවෙනි මාසෙදී හොඳට පාඩම් කරන්න. ඒ කියන්නේ හොඳටම පාඩම් කරන්න ඕන. ඒ කියන්නේ කටපාඩම් කරන්න ඕන විෂයන් ඒ විදියට පාඩම් කරන්න. ඒ වගේම ගණන් හදන්න ඕන විෂයන් වලදී ඒ ගණන් හදන ටෙක්නික්ස් මොනවාද කියලා හොඳටම ප්‍රැක්ටිස් වෙනකම්ම ගණන් හදන්න. ඒ වගේම මේ පාඩම් කරන ඒවායේ ටිකක් අමාරු පාඩමක් තියෙනවා කියලා හිතන්නකෝ. අන්න ඒ වගේ පාඩම් වලට අදාළ පාස් පේපර්ස් වල තියෙන ප්‍රශ්න කිහිපයකටත් මේ ගමම්ම උත්තර ලියාගෙන යන්න පුළුවන් නම්. තුන්වෙනි මාසෙදී ඔයා මේ මාසෙදී තමයි පාස් පේපර්ස් කරන්න පටන් ගන්න ඕන. පාස් පේපර්ස් කරනකොට හරි මාකින් ස්කීම් එක හොයාගෙන ඔයා ලියපු උත්තර වලට හරි වැරදි දාලා මාකින් ස්කීම් එකේ තියෙන විදියට ලකුණු දාගන්න. එතකොට තමයි හරියටම ඔයා ඉන්න මට්ටම ඔයාට හොයාගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම වැරදි උත්තර තියෙනකොට මාකින් ස්කීම් එකේ තියෙන හරි ආන්සර් එක බලා ගන්නත් අමතක කරන්න එපා. හතරවෙනි මාසෙදී කරන්න ඕන තුන්වෙනි මාසෙදී කරා වගේම ආය පාස් පේපර්ස් කරන්න. ඒ වගේම ඔයා මේ වෙනකන් පාඩම් කරපු වගේ ඔයාට අමාරු තැන් තියෙනවද පාඩම් කරන්න අමතක වුණු තැන් තියෙනවද කියලා පොඩ්ඩක් බලලා ඒ අඩුපාඩු හදාගෙන ඔයා පාඩම් කරපු ඒවට පොඩි ෆයිනල් ටච් එකක් දීගෙන යන්න. දැන් අපි මේ වෙනකන් කතා කරේ මන්ත්ලි ප්ලෑන් එක ගැනනේ. ඊළඟට අපි හමු වීක්ලි ප්ලෑන් එකට. මේ මාස 4ෙම අනිවාර්යයෙන්ම සතියකට දවස් 6ක්වත් ඔයාගේ ෆුල් ප්‍රයොරිටි එක දීලා හොඳටම පාඩම් කරන්න ඕන. එක දවසක් තියාගෙන පොඩි රෙස්ට් එකක් ගන්න. මොකද සතියකට එක දවසක් හරි පොඩි රෙස්ට් එකක් ගන්නවා කියලා කියන්නේ ඊළඟ සතියේ හොඳ එනර්ජි එකකින් පාඩම් කරන්න පුදුම තරම් උදව්වක් ඔයාට වෙනවා. ඉතින් ඒ දවසෙත් පාඩම් කරන්නේ නැතුවම ඉන්න යන්න එපා. මොකද තව මාස 4යිනේ තියෙන්නේ. ඉතින් ඒ නිසා රෙස්ට් එකක් ගන්න දවසටත් පුළුවන් වෙලාවට පොඩ්ඩක් හරි පාඩම් කරන්න try කරන්න. වීක්ලි ප්ලෑන් එක ගැන මට කියන්න තියෙන මේ ටික විතරයි. අපි ඊළඟට යමු අපේ ඩේලි ප්ලෑන් එකට. ඒ කියන්නේ මේ මාස 4 දවස කොහොමද ප්ලෑන් කරගන්න ඕනි කියන එක ගැන අපි දැන් බලමු. හැම දවසකම ඔයා පාඩම් කරන ටයිම් එක වෙන්නේ ඔයා ස්කූල් එහෙම නැත්නම් ක්ලාසස් ගිහිල්ලා ගෙදර ඇවිල්ලා නිදහසේ පාඩම් කරන ටයිම් එකනේ. අන්න ඒ වෙලාව ඔයා හැම දවසකම සමානව කොටස් 3කට බෙදා ගන්න ඕන. මේ මාස 4ෙම
ඒ කියන්නේ ඔයා හිතන්නකෝ සඳුදා දවසට ඔයාට පැය 3ක් තමයි පාඩම් කරන්න පුළුවන් කියලා. අන්න ඒ ටයිම් එක කොටස් 3කට බෙදන්න ඕන. එතකොට එනවා එක කොටසකට පැය ගානේ. තේරුණාද? ඉතින් පළවෙනි මාසෙදී මේ ඔයා බෙදා ගන්න දවසේ කොටස් 3ේදී සබ්ජෙක්ට්ස් මාරු කර කර පාඩම් කරන්න ඕන. ඒ කියන්නේ අර මං කලින් කිව්වා වගේ එක කොටසකට පැයයි නම් වෙන්නේ එක පැයක් බයොලොජි, ඊළඟ පැය කෙමිස්ට්‍රි, ඒ වගේම අන්තිම පැය ෆිසික්ස්. අන්න ඒ විදිහට ටයිම් එක මැනේජ් කරගන්න. දෙවෙනි මාසෙදී අපි කරන්නේ කොහොමත් පාඩම් කරන එකනේ. එතකොටත් අන්න අර පළවෙනි මාසෙදි කරා වගේම කාලය කොටස් 3කට බෙදාගෙන සබ්ජෙක්ට්ස් 3 මාරු කර කර පාඩම් කරන්න. තුන්වෙනි මාසෙදි කරන්නේ පාස් පේපර්ස් කරන එකනේ. එතකොට දවස බෙදා ගන්න පළවෙනි කොටසෙදී ඔයා තෝරගන්න පාස් පේපර් එක කරන්න. දෙවෙනි කොටසෙදී මාකින් ස්කීම් එක බලලා හරි වැරදි චෙක් කරලා ලකුණු ටික හරියට දාගන්න. තුන්වෙනි කොටසෙදී වැරදුණු තැන් මාකින් ස්කීම් එකෙන් හරි නෝට්ස් හරි බලලා ඒවා පාඩම් කරගන්න. හතරවෙනි මාසෙදී මේ මාසෙ කරන්නේ පාස් පේපර්ස් කරන එකයි මුලින් ඉඳන් පාඩම් කරපේ වගේ ෆයිනල් ටච් එකක් දෙන එකයිනේ. ඉතින් මේ මාසේ දවස් බෙදා ගන්න කොටස් 3ෙන් පළවෙනි කොටසේ පාස් පේපර් එක කරන්න. දෙවෙනි කොටසේදී හරි වැරදි බලලා ලකුණු දාගෙන වැරදි අඩුපාඩු හදාගන්න. තුන්වෙනි කොටසේදී අර මුලින් ඉඳන්ම පාඩම් කරපු ටික උඩින් උඩින් ආයෙත් බලාගන්න. ඒ කියන්නේ අර මං කිව්වා වගේ පොඩි ෆයිනල් ටච් එකක් දීගෙන යන්න. ඉතින් මං හිතනවා එක්සෑම් එක අතෑරලා දාලා හිටපු කෙනෙක්ට උනත් මේ ස්ටඩි ප්ලෑන් එක උදව් වෙන්න ඇති කියලා මේ මාස 4 වැඩ කරලා එක්සෑම් එක ගොඩ දාගන්න. ඉතින් ඔයා හිතනවා නම් අද වීඩියෝ එක ඔයාට යූස්ෆුල් වුණා කියලා අනිවාර්යයෙන්ම වීඩියෝ එකට ලයික් එකක් දාලා කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා.